අයිබෝවන් යාලුවනේ ඔගොල්ලො දන්නවද ලෝකයේ සිටින සුපිරි ධනවතුන් මිලදී ගන්න සුපිරි වාහනවල වටිනාකමට ලංකාවේ ලක්සරි මට්ටමේ නිවාස 50ක් විතර ගන්න පුළුවන් කියලා. අද අපි මේ වීඩියෝකින් බලන්න යන්නේ ලෝකයේ සුපිරි ධනවතුන්ට විතරක් ගන්න පුළුවන් මිල අධික වාහන 10ක් ගැන. ඕගොල්ලෝ මේ වාහනවල මිල ගණන් ඇහුවොත් මේ වාහන මිනිස්සු ගමන් යන්න භාවිතා කරන වාහනද කියලාත් හිතේ. එහෙනම් වැඩිකල් නොයවා අපි බලමු මේ වීඩියෝ එක. අංක 10 පගානි හුවයිරා BC. ඉතාලියේ නිෂ්පාදිත විශිෂ්ට මෝටර් රථයක් වන පගානි හුවයිරා BC පගානි සමාගම විසින් මුළු ලෝකයටම හදලා තියෙන්නේ මෝටර් රථ 20ක් පමණයි. මෙහි එන්ජිම හෝස් පවර් 791ක් වෙනවා. මෙම මෝටර් රථයේ මිල ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.06ක් වෙනවා. මෙහි බඳ කාබන් ෆයිබර් යොදා සැහැල්ලු කර තිබෙනවා. මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 100ක වේගයට ළඟා වෙන්න ගත වෙන්නේ තප්පර 2.8ක් පමණයි. අංක 9 ෆෙරාරි පිනැන්ෆරීනා ෆර්ජියෝ. ෆෙරාරි සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන මෙම පිනැන්ෆරීනා සර්ජියෝ කොච්චර දුර්ලභද කියනවා නම් ලෝකයටම මේ જાති රථ තියෙන්නේ 6ක් පමණයි. මෙම මෝටර් රථයක වටිනාකම ශ්‍රී ලංකාන් රුපියල් බිලියන 1.14ක් පමණ වෙනවා. සුපිරිම ලුක් එකක් තියෙන මේ මෝටර් රථය තප්පර 3කදී පැයට කිලෝමීටර් 100 වේගයට ළඟාවීමට සමත් වෙලා තියෙනවා. අංක 8 කෝනිස් එග් CCXR ට්‍රවිටා. ස්වීඩනය විසින් නිෂ්පාදනය කරලා තියෙන මේ මෝටර් රථය විශේෂ ඩයිමන්ඩ් විව් කාබන් ෆයිබර් බඳක් තිබෙන නිසා සූර්යාලෝකයේ පවතින දහවල් කාලයේදී මේ මෝටර් රථය අලංකාර දිලිසීමකට ලක් වෙනවා. මෙවැනි මෝටර් රථ මුළු ලෝකෙටම තියෙන්නේ 3ක් පමණයි. මේ නිසාම මෙහි මිල ශ්‍රී ලංකන් රුපියල් බිලියන 1.8ක් පමණ වෙනවා. ඒ වගේම මේ වාහනය පැයට කිලෝමීටර් 410ක් වැනි ඉතා වේගයකින් ධාවනය කිරීමේ හැකියාවක් පවතිනවා. අංක 7 බුගාටි ඩීවෝ. ප්‍රංශයේ නිෂ්පාදිත මේ සුපිරි මෝටර් රථය ඇත්ත වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ධාවන පතවල ධාවනය කිරීමට. මෙවැනි මෝටර් රථ 40ක් පමණයි මුළු ලෝකයටම තියෙන්නේ. මෙහි තිබෙන W16 එන්ජිමට හෝස් පවර් 1500ක් පමණ ජනනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ මෝටර් රථයට පැයට කිලෝමීටර් 380ක වගේ වේගයකින් යන්න පුළුවන්. මෙම සුපිරි මෝටර් රථයේ මිල රුපියල් බිලියන 2.2 පමණ වෙනවා. අංක 6 මර්සිඩීස් මෙර්බේජ් XLRO. මර්සිඩීස් බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ මේ සුපිරි මෝටර් රථයේ මුළු ලෝකයටම තියෙන්නේ එකම පිටපතක් පමණයි. මෙය විශේෂයෙන්ම ඩයටය සමාගමට නිෂ්පාදනය කරන ලද්දා. මේ නිසාම මෙහි මිල ශ්‍රී ලංකන් රුපියල් බිලියන 3.04ක් පමණ වෙනවා. මෙහි ඇති V12 දිට්ව ටෝබෝ එන්ජිම හෝස් පවර් 690ක් පමණ ජනනය කරන්න සමත් වෙලා තියෙනවා. මේ වාහනයට පුළුවන් තප්පර 4.4කදී පැයට කිලෝමීටර් 100 වේගයට ළඟා වෙන්න. ඒ වගේම මේ මෝටර් රථයට පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකුත් තියෙනවා. අංක 5 බුගාටි ෂෙන්ටර් ඩියර්ෂි. බුගාටි සමාගමේ තවත් සුපිරිම නිර්මාණයක් වන මෙම මෝටර් රථය එම සමාගමේම EB110 මෝටර් රථයට ගෞරවයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ශ්‍රී ලංකානු මුදලින් රුපියල් බිලියන 3.4ක් පමණ වනවා. මෙවැනි මෝටර් රථ මුළු ලෝකයටම තියෙන්නේ 10ක් පමණයි. මෙහි ඇති W16 එන්ජිම හෝස් පවර් 1600ක බලයක් ජනනය කරනවා. ඒ වගේම මේ මෝටර් රථයට පැයට කිලෝමීටර් 100ට ළඟා වෙන්න යන්නේ තප්පර 2.4ක් විතරයි. අංක 4 රෝල්ස් රොයිස් ස්විෆ්ට් ටේල්. රෝයිස් රෝයි සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ මේ සුපිරි මෝටර් රථයේ මුළු ලෝකයටම පවතින්නේ එකම පිටපතක් පමණයි. මෙහි මිල ශ්‍රී ලංකන් රුපියල් බිලියන 4.94ක් පමණ වෙනවා. මෙහි V12 එන්ජිමක් තමයි තියෙන්නේ. මෙම මෝටර් රථයේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම මිනිස් දෑතින් තමයි කරලා තියෙන්නේ. කිසිදු රොබෝවෙක් මේ සඳහා යොදාගෙන නැහැ. මේ මෝටර් රථය සෑදීමට මේ සමාගමට වසර 4ක් පමණ වැය කිරීමට සිදුවෙලා තිබෙනවා. අංක 3 පගානි සොන්ඩා HP බාචටා.
පගානි සමාගම විසින් මුළු ලෝකෙටම මෙවැනි මෝටර් රථ 3ක් පමණයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ මෝටර් රථ 3න් එක මෝටර් රථයක් පගානි සමාගමේ නිර්මාතෘ හොරයිසියෝ පගානි සඳහා වෙන් කරලා තියෙනවා. මෙහි මිල ශ්‍රී ලංකන් රුපියල් බිලියන 6.65ක් පමණ වෙනවා. කාබන් ෆයිබර් භාවිතයෙන් සැහැල්ලු කරලා තියෙන මේ මෝටර් රථේ වහලක් නොමැත. මෙම රථයේ ඇති V12 එන්ජිම හොස් පවර් 789ක් ජනනය කරයි. අංක 2 බුකාටි ලවොච්ච නුවා. ලොව මිල අධිකම මෝටර් රථ අතරින් දෙවන ස්ථානය හිමි කරගන්නා බුගාටි ලවොච්ච නුවා බුගාටි ටයිප් 57 SC ඇන්ටනෝ මෝටර් රථයට ගෞරවයක් ලෙස නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රී ලංකානු මුදලින් රුපියල් බිලියන 7.1 වන මෙම රථය W16 එන්ජිමක් සහිතයි. එම එන්ජිම මගින් හෝස් පවර් 1500ක් ජනනය කරයි. මෙම මෝටර් රථය වර්ගේ මෝටර් රථ ලෝකයටම තියෙන්නේ එකයි. මෙය කළු පැහැති කාබන් ෆයිබර් වලින් නිමවා තියෙනවා. අංක 1 රෝස් රොයි බෝට් ටේල්. ලොව මිල අධිකම මෝටර් රථය වන්නේ රෝස් රොයි බෝට් ටේල් මෝටර් රථයයි. මෙය විශේෂ ඇනවුමක් මත නිර්මාණය කරන ලද මෝටර් රථයකි. මෙහි මිල ශ්‍රී ලංකානු රුපියල් බිලියන 10.64ක් පමණ වෙනවා. මෙවැනි මෝටර් රථ ලෝකයටම තියෙන්නේ 3ක් පමණයි. ඒ වගේම මෙහි තිබෙන්නේ V12 එන්ජිමක්. ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බැලුවේ ලෝකයේ තියෙන මිල අධිකම මෝටර් රථ 10. අපේ යාළුවෝ මොකද හිතන්නේ මේ මෝටර් රථ ගැන? ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න ඕන නම් අපේ තොරතුරු channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.